ස්පා එකකට මේ ස්පා සල්ලි එකක් වුණා. තව ස්පා එකකට ඇවිල්ලා මේ SI ප්‍රසන්නට සල්ලි දුන්නොත් නේ ස්පාවක ඔන්ලයින් ස්පා සේවය කරන්නේ. ඔන්ලයින් කියන්නේ යම් මුණ ගස්සලා කරනවා. වඩෝවිට පොලිස් ස්ථානයේ සේවය කරන උප පරීක්ෂක ප්‍රසන්න නැමැති නිලධාරියට විරුද්ධව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලබා දීමට නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඊයේ දින පැමිණ තිබුණා. නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එම පැමිණිල්ල බාර ගැනීම ඊයේ දින ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හමු වී මේ පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට අද දිනේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කොළඹ මානව හිමිකම් සභා කාර්යාලය වෙත පැමිණ තිබුණා. මානව හිමිකම් කොමිෂන් සභාව ඉස්සරහම මම මේ මාධ්‍ය අමතන්න තීරණය කළේ මොකද හේතුව දන්නවද? අපි මේ මානව හිමිකම් කොමිෂන් සභාවත් එක්ක රාජකාරී කරනවා අවුරුදු 15ක් 20කට අධික කාලයක් තිස්සේ. මෙතන නෙමෙයි අර අතන බොරැල්ලේ තිබුණ තැන ඉස්තිවිදී තව තැන් කීපයකම අපි රාජකාරී කරලා තියෙනවා. හැබැයි ප්‍රථම වතාවට ඊයේ මානව හිමිකම් ගමක් වශයෙන් මානව හිමිකම් කඩ වෙලා විශේෂයෙන් බඩෝවිට පොලිසිය ඉන්නවා SI ප්‍රසන්න කියලා නිලධාරියෙක්. ඔහු කිසිදු අනක් මුණක් නැතුව මිනිසුන්ට පීඩා කරනවා. මිනිසුන්ට පහර දෙනවා. මිනිසුන්ට බොරුනඩුව අඳුරලා දෙනවා. ඒ වගේම බොරුනඩුවට අත්අඩංගුවටගෙන හෙරෝයින් අඳුරලා දීලා ඉදිරිපත් කිරීම කරනවා. ඒව අත්අඩංගුවට ගත්තට පස්සේ ඉස්සර මානව හිමිකම් කොමිෂන් සභාව යම්කිසි සිද්ධියක් වෙනවා කියලා ආරංචි වුණාම ඔබට හොඳට මතකයි අර රම්බුක්කන පළාතේ මේ තෙල් පවුසරේ වෙච්ච සිද්ධිය. ඒ වෙලාවේ වහාම පොලිස් පොතුමාට එන්න කියලා හමුදාපතිතුමාට එන්න කියලා මැදිහත් වෙලා ඉතාමත්ම ශනිකෙන් පස්සේ සිදුවා. හැබැයි දැන් ඊයේ මානව හිමිකම් කඩ වෙලා ඇවිල්ලා අත්තරන අරගෙන මේ ඡායාරූප තියෙනවා. මේ පහර දීලා මේ SI ප්‍රසන්න කියන පුද්ගලයා මේ පහර දීලා මම පෙන්නන ඡායාරූප මේ වල් වෙන්න පහර දීලා මේ වලෙන් පහර දීලා මේකට හේතුව තමයි මේ SI ප්‍රසන්න කියන පුද්ගලයා අපි දන්නවා මේ පාරක් දිගේ ඇවිදගෙන ගියොත් එහෙම හතු පිපෙන කාට ස්පා තියෙනවා. මේ SI ප්‍රසන්න කියන පුද්ගලයා ස්පා වලින් සල්ලි එක්කව කරනවා. සල්ලි නොදෙන ස්පා වල අයින්ට හිරිහැර කරනවා. දැන් මේ එක තියෙන්නේ මේ පහරකාර පුද්ගලයා ස්පා එකක කළමනාකාරවරයෙක්. ඔහු ගාවට ස්පා එකට ඔන්ලයින් ස්පා සේවයක් තමයි මේ සිදු කරන්නේ. ඔහු ගාවට සේවය ලබා ගන්න පැමිණි පුද්ගලයෙක් අදාළ ගාස්තු නොගෙවුවාම ඒ ගාස්තු ගෙනලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා තමන්ගේ මොබයිල් ෆෝන් එක මේ පුද්ගලයා ගාව තියලා යනවා. පස්සේ මේ පුද්ගලයා අර පසුව එනවා අර ස්පා එකේ සේවය ගත්ත මුදල් නොගෙව පුද්ගලයාත් එක්ක බහුව වෙනත් ස්පාවක සම්බන්ධකම පුද්ගලයෙක්. ඊට පස්සේ ඇවිල්ලා බලන්න මේ පහර දෙනවා මෙතන මේ වෙන පේනවද? මේ පහර දෙනවා මේ පුද්ගලයාට ඇවිල්ලා මෙතන වාඩිවුණාට පස්සේ මේ තින්නේ මේ ජංගම බොඩ ගතනේ උත් යන් ඉන්නවා. පස්සේ අර පුද්ගලයා එනවා SI ප්‍රසන්නත් එක්ක සහ තවත් කණ්ඩායමක් එක්ක ඇවිල්ලා ඔහුට පහර දෙනවා. එතකොට මේ පහර දුන්නාට පස්සේ තමයි දැන් මේ අපේ මානව හිමිකම් පහර දීලා අපි සාමාන්‍ය මානව හිමිකමක් උල්ලංඝනය වුණා කියලා කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීම සහ උල්ලංඝන අත්‍යවශ්‍ය අවස්ථාවක් තියෙනවා නම් තමයි අපි පැමිණිලි කරන්න එන්නේ. අපි මේ අවුරුදු 20ක් තිස්සේ අපිට ප්‍රථම වතාවට තමයි ඊයේ දිනේදී මේ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා කිව්වා මේකට මොනවටද මේ තියෙන්නේ? මේකට මම හිතන්නේ රජය අතිවිශාල වියදමක් දරනවා. අතිවිශාල වියදමක් දරන කෝටි ප්‍රකෝටි ගණන්. ඒ වගේම මේක පෙන්න පිටරට විදේශ වලින් ආධාර ගන්නවා. මේකේ ඉන්න කොමසාරිස්වරු විදේශ සංචාර යනවා. මානව හිමිකම් පුහුණු සැසි වලට යනවා. සැසි වලට ගියාට පස්සේ මේකේ ඉමෝෂනල් දාරින් මානව හිමිකම් මේ සාක්ෂි ඇතුව ඊයේ කියනවා මේ ගිහිල්ලා මුළු ගමේම අයගෙන් අසං ලියකන කරගලු. මොකටද මානව හිමිකම් ගමේම අයගෙ දෙන්නේ? මොකද පොලිසියට විරුද්ධව ගමේම අය සාක්ෂි දෙන්න බය නැද්ද? ගමේම අය සාක්ෂි දුන්නා මුළු ගමටම කරදර වෙනව නේද? තව එකක් තමයි SI ප්‍රසන්න කෙල්දාරියා මොකද්ද කළේ? බඩෝවිට පොලිසියේ SI ප්‍රසන්න ඊට අමතරව පෙරේදා දිනේ හරි පළමුදා දිනේ හරි රාත්‍රියේ බඩෝවිට ඉන්න කුසුම කියන කාන්තාවක් ඒ කුසුම කියන කාන්තාවට පොලිසිය වරෙන්තුවක් තියෙනවා කියලා අල්ලගෙන ගිහිල්ලා පොලිසිය තියාගෙන පහුවෙන්දා උදේ මේගොල්ලෝ මෙහෙයුමක් කියලා බඩෝවිට අරගෙන ඇවිල්ලා ඒ වරෙන්තුවක් කියලා අරගෙන ගිය කාන්තාවව
පස්සේ පොලිස් මෙහෙයුමක් කියලා පාලමුවට ගෙනිල්ලා ඒ මෙහෙයුමෙන් අල්ලගත්තයි කියලා අල්ලගෙන හෙරෝයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් ගණක් දාලා උසාවියට පත් කරනවා. පහුවෙන්ද අරගෙන ගිහලා නිරපරාදේ වරෙන්තුවක් තියලා අරගෙන ගිහිල්ලා බොරුවට මේගොල්ල වැටලීම් වලට ඕනේ හින්දා කාන්තාව අරගෙන පොලිසිය තියාගෙන පහුවෙන්ද උදේ මේගොල්ලෝ විශේෂ මෙහෙයුමක් කළා කියලා පාලම් වට කළා මේ ගෑණි ඔය මේ කාන්තාවේ මේ පාලමුවට ගෙනිහිල්ලා අරගෙන ඇවිල්ලා මේ අත්අඩංගුවට ගත්තයි කියලා ඉදිරිපත් කරනවා. මේ වගේ රටක් දැන් බවට පත් වෙලා තියෙන ඒ වගේ දෙයක් වුණාට පස්සේ අපි මානව හිමි කොමිසම සභාවට ආවට පස්සේ වැටත් නියරත් ගොයම් කනවන අපි කාටද මේ අමාරුව කියන්නේ? මම කිසිම සේවයක් වෙන්නේ නැහැ. මේක දැන් ටික ඔය තත්ත්වේ උදා වෙලා ඊ වෙනකොට ඉස්සර නම් අපි කතා කරලා කොහොම හරි පැමිණිල්ල බාර ගන්න මට්ටමට ආවා. ඊයේ පැමිණිල්ල බාරගත්තේ නැහැ. මේ වින්දිත අය ආවා, තුවාල වෙච්ච අයගේ පවුල් වල කට්ටිය ආවා, එයාගේ පවුල් වල කට්ටිය ආවා. මේ සිද්ධිය මම වැඩි ඕනේ නැහැ. නීතිඥ මහත්තයෙක් ඇවිල්ලා තියෙනවා සිද්ධිය සදාහන් කරන්න. ඒත් බාර ගන්න නැතුව සදාහන් කරලා තියෙන්නේ. ගමේ අයගෙන් ඔක්කොම අරගෙන අස්සම් කරලා ගේන්නලු. මේ මොන නීතියක්ද? මානව හිමිකම් පොලිසියෙන් කාලා කඩවුනාට පස්සේ පවුලක් ඇවිල්ලා කියනවා නම් ඒ පැමිණිල්ලක් දානවා නම් මුළු ගමේම අය මේ අස්සම් කරලා ලේඛන දෙනවා කියලා ඉන්නේ කොහෙද? මේ කොහෙන්ද ආවේ? මේක මානව හිමිකමකට අප අලුත් චක්‍රලේඛයක්ද? අලුත් නීතියක්ද? ඒක නිසා කරුණාවෙන් ඉල්ලනවා මේ වගේ SI ප්‍රසන්නලා වගේ කට්ටියට හිතුවක්කාරව වැඩ කරන්න දෙන්න බෑ. මොකද හේතුව මේක කණ්ඩායමකගෙන් මුදල් අරගෙන තවත් කණ්ඩායමකට විශේෂයෙන් මුදල් නොදෙන ස්පා තියෙනවා. අපි දන්න ස්පා නීති විරෝධී තමයි. නමුත් හැමදාම ස්පා තියෙනවා. ඒ වගේම අහිංසක තව කණ්ඩායමක් වෙනුවෙන් මේ තව කණ්ඩායමක අත්අඩංගුවට පහර දෙනවා. ඒක නිසා මේ SI ප්‍රසන්නලා වගේ කට්ටිය විශේෂයෙන් අපි ගොඩක් පොලිස් නිලධාරීන්ව ඒ ස්ථාන වලින් අයින් කළේ මේ වගේ මාධ්‍ය වල කතා කරලා විශේෂයෙන් දේශබන්දු වෙනුවෙන් ඔබ දන්නවා අපි කොච්චර මාධ්‍ය වලින් කතා කළාද කියලා. ඒක නිසා මේ වගේ අයට රාජකාරී කරන්න බෑ පොලිසි වල. ඒ කියන්නේ තමන්ගේ හිතවතුන් වෙනුවෙන් අනිත් අයට පහර දෙන, අනිත් අයව අල්ලන් ගිහලා බොරු නඩු පවරන මේ SI ප්‍රසන්නලා වගේ අය වෙනුවෙන් නීති ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේවට මේවත් කරන්නේ මේව නම් මේව තියාගෙන වැඩක් නැහැ. මොකද හේතුව මේ ආණ්ඩුව හදනවා වේදන් අඩු කරන්න කියලා මේ වගේ සුදු වලි තියාගෙන කිසිදු තේරුමක් නැතුව මේ බය තියෙන අයට වාහන දීලා මේ ස්ටාෆ් ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා ලොකු බිල්ඩින් කුලිය ගෙවාගෙන මේ කරන්නේ මොකද්ද මේ මාර අපරාධයක්. ඒක නිසා ඔක වහලා දාන්න මිනිස්සු මොනවා හරි පියවරක් තමන් විසඳ ගනි. තමන්ට විසඳුමක් නැත්තම් මිනිස්සු කරන්නේ මරාගෙන මැරෙන්නනේ. ඒක කැරලි ගහන්නනේ. විසඳුමක් නැත්තම් කරන්න තියෙන එකනේ මරාගෙන මැරෙන්න හරි කැරලි ගහන්න. ඒක නිසා මිනිස්සු ඒ තත්ත්වවල හරියයි. ඒ නිසා මේ වගේ දේවල් තියාගෙන ඉන්න අපරාධයක් මේ කොම්මසාරිස්වරුත් වහම් පන්නා දාලා මේ ආයතන වහලා දාන්න කියලා තමයි මගේ ඉල්ලීම තියෙන්නේ. නෑ ස්වාධීන ආයතන ඒකට විමර්ශනයක් කරන්න තියෙන. ඒක තමයි දැන් අපි ධම්මහාම අපෙන් මානව හිමිකම් කඩවුනේ මොන ආයතනයෙන්ද? පොලිස් දෙපාර්තමේන්තුවේද මොන දෙපාර්තමේන්තුවකද කියලා ඒගොල්ලෝ පැමිණිල්ලක් දානවනේ. ඒක සාක්ෂි ඇතුව තියෙද්දි විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමක් තියෙනවා. තුවාල සිදු වෙලා තියෙනවා. එහෙම තියෙද්දි ඊට පස්සේ ඒකද විමර්ශනයක් කරන්න කියලා කියන්නේ. එතකොට මිනිස්සු වරු කියනවා. එකපාරට මට කියන්න පුළුවන් ඇවිල්ලා ඔයා මට ගැහුවයි කියලා මෙතන ඇවිල්ලා ඔයා රජේ නිලධාරියෙක් කොහමද ගැහුවා කියලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. එතකොට බාර ගන්න ඕනේ. හැබැයි ඊට පස්සේ ඔයාගේ කරුණ විමසනවා. මගෙන් අහන ලිඛිත සාක්ෂි දිනවද කියලා අහනවා. මගෙන් අහනවා වාචික සාක්ෂි දිනවද කියලා. වටේ හිටපායි දිනවද කියලා. මට වාචික සාක්ෂි නැත්තම් ලිඛිත සාක්ෂි නැත්තම් මගේ පැමිණිල්ල බොරු වෙනවා. ඒකට විමර්ශනයක් කරනවා මේ. විමර්ශනයක්වත් කර පැමිණිල්ල බාර ගන්න විමර්ශන කොහෙන්ද? අපි කියන්නේ ආ පුද්ගලයා ඔක්කොම හරියට හරි කියලා. ඒ පුද්ගලයා තමයි බොරු කියන්න පුළුවන්. තමයි තරහකාරී විරුද්ධ බොරු චෝදනා කරන්න පුළුවන්. ඒක තමයි අපේ සාමාන්‍ය සිංහල මිනිසාගේ සංස්කෘතිය තමයි බොරු පැමිණිලි දාන එක. නමුත් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න එපා. අදාළ වගඋත්තර නම් කරලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ට මේ වගේ ආයතනයකට ඇවිල්ලා විශේෂයෙන්ම ලංකාවේ පොලිසිය නිලධාරීන් විරුද්ධ බොරු පැමිණිලි කිරීමේ සම්බන්ධය අඩුයි. මොකද හේතුව උඩ ජීවත් වෙන්න බැරි වෙනවනේ. පොලිසියට පැමිණිල්ලක් දැම්ම කියලා කියන්නේ මේ ආයේ බොරු නඩු පැටලලා නිකන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ගෑනු කෙනෙකුටවත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ගෙවල් වලට පැනලා කරදර කරනවා. විශේෂයෙන්ම හදිසියේ ගෙවල් ඇතුළට එනවා. මේ කාන්තාවෝ ඉන්නවා. කිසිදු බෙල්ල බැලුවත් ඇතුළට ඇවිල්ලා බලපෑම් කරලා තමයි මේ දේවල් සිදු කරන්නේ. ඒක නිසා මේ සත්‍ය වළක්වා ගන්න ඕනේ. මේ සත්‍ය වළක්වාගෙන අපි බලාපොරොත්තු වුණානේ විශේෂයෙන්ම නීති රජන රටක්. ඒ වශයෙන් මානව හිමිකම් කොමිෂන් සමාවට අපි එන්නේ විශේෂයෙන්ම දන්නවද මේකේ ඛේදවාචකය? සාමාන්‍ය මිනිහෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තියෙන අවස්ථාව විශේෂයෙන්ම මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරි වුණොත් එහෙම මානව හිමිකම් සභාවට පැමිණ දාලා තිබ්බොත් ශ්‍රේෂ්ඨාධිකරණයට මාස කාලය අදාළ වෙන්නේ නැහැ.
එතකොට ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. එතකොට මේකට පැමිණිලක් දැම්ම නම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට යන තියෙන මාස කාලය අපිට පන්න ගන්න පුළුවන්. මොකද හේතුව මිනිස්සුගේ ප්‍රශ්න ඇති වෙලා, ගෙවල් මිනිස්සු හිරානේ රිමාන්ඩ් වෙලා, මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ අමාරු නිසා තමයි මේකේ සහනයක් ලබන්න මේක විමර්ශනයකට පැමිණිලක් දාලා තිබුණා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අපිට ඒ කාලය ඉක්මවා යන්න හැකියාවක් තියෙනවා. ඒකයි වැදගත්කම. ඒතකොට මේ වගේ දේවල් වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන තියෙන අවස්ථාව මිනිස්සුන්ට හිමි වෙනවා. ඒක නිසා මේ පිළිබඳව ඉතාම දැඩි ලෙස සලකා බලන්න ඕනේ. ඒක නිසා මම කියන්නේ මේක ස්වාධීන ආයතන කියලා තියෙන හින්දා මේක කවුරු බලනවද කියලා අපිට කියන්න බෑ. ඒක නිසා මේ කොමසාරිස්වරු හරි මේක සභාපති කෙනෙක් ඉන්නවා නම් මේ අවධානය යොමු කළා ඊට පස්සේ එන පැමිණිලි සම්බන්ධයෙන් මොකද තමන් වැටුපක් ගන්නවා, තමන්ට ගෙවනවා, තමන් මොතන වාඩි වෙලා ඉඳලා එනේ නෑ ප්‍රතික්ෂේප කළාම මේ රටට යන කලදසම මොකද්ද? මිනිස්සුන්ට එන අයිතිය මොකද්ද?